හරි ආයුබෝවන් ළමයි. මම දුව පුතේ මොනවාට නොමිලේම 10 ශ්‍රේණිය 11 ශ්‍රේණියයි පාඩම් මාලාව කරා යනවා දුව පුතේ. ඒ කියන්නේ පන්තියක් විදිහට ක්ලාස් එකක් විදිහටම තමයි මේක කරා යන්නේ. ඒතකොට ළමයි ඔයාලට නොමිලේම ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් දුව පුතේ ඔයාලට සම්බන්ධ වෙලා මේ වීඩියෝ පාඩම් වලට සම්බන්ධ වෙලා ඉගෙන ගන්න පුළුවන්. ඔයාලා දිගටම ඒ කියන්නේ මේ විදිහට නොමිලේ ඉගෙන ගන්න කැමති නම් මේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාලා group එකට join වෙන්න. මම ඒකට ටියුට් දානවා. ඒතකොට ටියුට් කරගන්න පුළුවන් ඔයාලට ළමයි. අම් හද පුතේ. එතකොට මම ගිය සතියේ කතා කරා. අද මම සාකච්ඡා කරන 10 ශ්‍රේණි පාඩම් මාලාවනේ. 10 ශ්‍රේණියේ පළවෙනි වාරට අදාළ පාඩම් මාලාව තමයි මම අද සාකච්ඡා කරන්නේ. එතකොට පුතේ මම ගිය සතියේ සාකච්ඡා කරා ඔයාලගේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම පරිමිතියේ පාඩම සම්බන්ධව. එතකොට ළමයි අද මම සාකච්ඡා කරන්න යන්නේ පාඩමේ ඊතුරු කොටස. එතකොට දුව පුතේ මම එදා සාකච්ඡා කරා මොනවද? මම ස්ක්‍රීන් ෂෙයාර් එකක් දාලා පෙන්නන්න. පරිමිතිය අපි සාමාන්‍ය තල රූපවල පරිමිතිය හොයාගන්න එක ගැන අපි එදා සාකච්ඡා කරා. ඊට පස්සේ වෘත්තයක පරිධිය නැත්නම් පරිමිතිය සම්පූර්ණ වෘත්තයක ආයෙත් ගන්න විදිහ සාකච්ඡා කරා. 2πr සූත්‍රයෙන් පාවිච්චි කරන්න පරිධිය ගන්න. ඊට පස්සේ කේන්ද්‍රික ඛණ්ඩයක චාපදික් ගන්න විදිහ ගැන අපි ගැන සාකච්ඡා කරා. හරියම. එතකොට අද අපිට කරන්න තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්න. ළමයි මතකද දැන් කේන්ද්‍රික ඛණ්ඩයක චාපදික හොයන සූත්‍රය? කේන්ද්‍රික ඛණ්ඩයක චාපදික හොයන සූත්‍රය මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක චාපදික හොයන සූත්‍රය 2πr 360 θ නේ. හරි. ඊට පස්සේ මම මේ ටික සාකච්ඡා කළා ළමයි ඔයාලට සම්බන්ධ වෙලා ඉන්න ළමයිට මම වැඩක් දුන්නා. අපේ මේ ටියුට් එකේ තියෙනවනේ මේ දෙවෙනි ගාන ගණන් ටික. ඒකේ පරිමිතිය හොයන්න කියලා තියෙන්නේ. අය පරිමිතිය අද හොයමු කියලා මම කිව්වා. ඔයාලට අර ප්‍රැක්ටිස් කරගන්න චාපදික හොයන එක චුට්ටක් තේරුම් ගන්න මේකේ ගණන් මේ ගණන් මෙතනට කීයක් තියෙනවද? 7ක් තියෙනවා නේ. ඒ ටිකේ චාපදික චුට්ටක් හොයලා බලන්න කිව්වා. වැඩ කරන ළමයි ඉන්නවා නම් ඒ ටික හදලා බලන්න ඇති. අපි එහෙනම් අද මේ පරිමිතිය හොයන එක ගැන කතා කරලා බලමු. හරි ළමයි. අපි එහෙනම් ඔන්න අද සාකච්ඡා කරන්න යන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය කොහොමද හොයන්නේ කියන එක පිළිබඳව. ඔයාලද මේ විදිහේ මොකද්ද? ඔන්ලයින් ඉතින් සම්බන්ධලා වැඩේ කරන්න පුළුවන් නම් ඔයාලත් එක්ක මට සාකච්ඡා කර කර වැඩේ කරන්න තිබ්බා. ළමයි ඉතින් සම්බන්ධ වෙනවා නම් ඔයාලා ළමයි කවුරුත් සම්බන්ධ වුණත් නැතත් මම මේක දිගටම කරන් යනවා. හරිද? මොකද YouTube එකේ වීඩියෝ එක තියෙන හින්දා ඕන වෙලාවක YouTube එකෙන් බලන්න පුළුවන්. Zoom එකෙන් සම්බන්ධ වෙලා ඉතින් ප්‍රශ්න අහලා එහෙම සාකච්ඡා මාර්ගයෙන් කරගෙන යන්න පුළුවන් ළමයි. ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් Zoom එකට එක්ක join වෙන්න. හරිද? නැත්නම් YouTube එකේ වීඩියෝ එක තියෙනවා බලන්න පුළුවන් ඈ. හරි. අපි එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන එක ගැන බලමු අද. ළමයි කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයද්දී අපි චාපදික හොයන්න ඉගෙන ගත්තානේ. මම ඒක මෙහෙම කියලා දෙන්නම්කෝ ඔයාලට. මේ තියෙන්නේ මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩ කැලලක් තියෙන්නේ. මේකේ කේන්ද්‍ර කෝණය θ මේකේ අරය r. හරි. අපි මේ දිගට කිව්වා මොකද්ද ළමයි? මේ දිගට කිව්වා චාපදික කියලා. මේ කැලේ දෙකම අරයන් දෙකක් තියෙන්නේ නේ. හරි. එතකොට මේ කේන්ද්‍රික ඛණ්ඩය අරගෙන මේකේ චාපදික හොයන්න කිව්වහම වටේ තියෙන දිගව ටික අපි මොකද කරන්න ඕනේ? වටේ තියෙන දිගව ටික එකතු කරන්න ඕනේ. හරිද ළමයි? වටේ තියෙන දිගව ටික එකතු කරන්න ඕනේ. දැන් බලන්න මේකෙන් අපි හදලා ගන්න විදිය. අපි දැන් කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග ගන්නයි යන්නේ. හරි. එතකොට අපි කරන්නේ මොකද්ද? සෝරි ඡාප දිග නෙමෙයි පරිමිතියනේ. පරිමිතිය ගන්නයි යන්නේ. එතකොට අපි කරන්නේ ඡාප දිගට එකතු කරන අරේ වගේව කීයක්ද? අරේ වගේව දෙකක්. ඡාප දිගයි අරේ දෙකක එකතු කරනවා. අපිට එතකොට පරිමිතිය ගන්න හැකි නේ.
වටේ දිගන ගන්න තියෙන්නේ. ඡාප දිගයි අර දෙක එකතු කරනවා. ඡාප දිග ගන්න සූත්‍රය අපි දන්නා. මොකද ඡාප දිග ගන්න සූත්‍රය 25r 360 θ. r කියන්නේ r, මෙතන r කියන්නේ r. ඒතර ඔයාලට සූත්‍රයක් හදලා ගත්ත හැකි 25r 360 θ ධන 2r කියලා. හරිද ළමයි? ඒතර කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය හොයන්න කිව්වොත් එහෙම මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරලා හදන්නත් පුළුවන්. දන්නවනේ දෙක කියන්නේ දෙකමයි, 5 කියන්නේ 722යි, r කියන්නේ අරය, 360න් θ කියන්නේ කේන්ද්‍ර කෝණය, මෙතන r කියන්නේ තරය. ඒක දන්නවනේ. එහෙනම් මේ සූත්‍රය ආශ්‍රය කරලා පරිමිතිය හොයන්නත් පුළුවන්. ওই සූත්‍ර ගොඩක් ඉතින් මතක තියාගන්න අමාරු නම් තමයි. ඡාප දිග වෙනම හොයලා අරයන් දෙක වෙනම එකතු කරලා මේ විදිහට අපිට පරිමිතිය ගන්නත් පුළුවන්. හරිද? මෙතන අවශ්‍ය ටික ඔක්කොම ටික ලියා ගන්නකො ළමයි. මෙතන අවශ්‍ය ටික ඔක්කොම ලියා ගන්න. හරිද ළමයි? අපි එහෙනම් ඊට පස්සේ ගානක් හදලා බලමු පරිමිතිය සම්බන්ධ. මම මේ ටික මකනවා. පොඩි ගානක් හදලෙමු. දැන් මෙහෙම අර්ධ වෘතයක් තියෙනවා. මේ අර්ධ වෘතයේ 14 සෙන්ටිමීටර කියලා මෙහෙම දාලා තියෙනවා. එතකොට මේ දාලා තියෙන්නේ මොකද්ද? මේ දාලා තියෙන්නේ මොකද්ද? අරේද? නිෂ්කම්භයද? අරේ කිව්වා නම් කේන්ද්‍රයෙන් ඉඳන් පරිධි හම්බෙන්න ගහන ඉරනේ. නිෂ්කම්භය කියන්නේ කේන්ද්‍රාහය දිගටම ගහන ඉරනේ. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? නිෂ්කම්භය. හරි. දැන් මේක අපි හොයාගන්න ඕනේ පරිමිතිය. දැන් මේකේ පරිමිතිය හොයද්දී අර සූත්‍රය පාවිච්චි කරලා හදන්නත් පුළුවන්. නැත්නම් ඡාප දිග වෙනම හොයලා අර අරයන් එකතු කරලා එහෙම ගන්නත් පුළුවන්. හරිද ළමයි? හරි. මම මේක කියලා දෙන්නම්කෝ කොටස් වශයෙන් හදන්න. අපි මුලින්ම මේක ඡාප දිග හොයාගමු. හරි. ඡාප දිග ගන්න සූත්‍රය මොකද්ද? 2πr 360 θ. දෙකයි 5 කියන්නේ 7න් 22යි. අරේ කීයද ළමයි මේකේ? අරේ කියන්නේ මෙතෙන් ඉඳන් මෙතෙන්ට තියෙන දිගනේ. සම්පූර්ණ දෙක 14 නම් අරේ කියන්නේ එකෙන් භාගයක්. ඒ කියන්නේ කීයද? 7යි නේ. අරේ 7යි. 360න් කීත කියන්නේ කීයද? වෘත්තෙන් භාගයක් නම් මෙතන කෝණය කීයක් තියෙන්නේ? ඒක මතක තියෙන්න ඕනේ ඈ. මෙතන කෝණය කීයක් තියෙන්නේ? 180යි. ඒක 360න් 180යි. නැත්තම් ළමයි මම ඔයාලට කියලා දුන්නා 360 180 දා ගන්නත් පුළුවන්. නැත්තම් මොකද්ද? මේක වෘත්තෙන් භාගයක්නේ. එහෙනම් මේක වෙනකොට කෙලින්ම දෙකෙන් එක දා ගන්නත් පුළුවන් ඈ. හරි. බලමු මේක සුළු කරලා ගන්න. උඩ යට කපලා දාලා සුළු කරලා ගමු. හදුනමයි. කොහොමද එන්නේ උත්තරේ? 4 7 කැපිය හැකිනේ. 4ක් 1 7යි 4ක් 1 7යි කියලා 4 7 කපන්න පුළුවන්. ඊට පස්සේ ආයේ 180 360යි කපන්න පුළුවන්. 180 දෙකක් 360. හරිද? 180ට 180 එකයි 360ට 180 දෙකයි.
ආයේ කොහොමද කැපෙන්නේ? දෙවරක් එක 2යි දෙවරක් එක 2යි. ඊට පස්සේ ළමයි ඉතුරු වෙනවා කීයද? 22 විතරයි ඉතුරු වෙන්නේ. අනිත් ඔක්කොම කපලා ගියානේ. මේ එකේව ඔක්කොම කපලා ගියා. ඒතකොට ඉතුරු වෙන්නේ කීයද? 22 විතරයි. ඡාප දිග වෙනවා ඒතකොට සෙන්ටිමීටර් 22ක් කියලා. හරි. අපි ගන්න යන්නේ මේක පරිමිතිය ඈ. පරිමිතිය කියන්නේ වටේ දිගවල වල එකතු වනේ. ඒතකොට ඡාප දිග 22යි මේ දිග 14යි. 22යි 14යි එකතු කරන්න. හරි ආරය දෙකක් කියලා 7 දෙකක් එකතු කරන්න ඕනේ නැහැ. මෙතන දැන් කෙලින්ම 14යි කියලා දන්නවනේ. එහෙනම් 22කට 14 එකතු කරන්න. එතකොට කීයක් යනවා ළමයි උත්තරේ? 2යි 4යි 6යි 2යි 1යි 3යි. පරිමිතිය සෙන්ටිමීටර් 36ක් කියලා එනවා. ඔන්න ඔහමයි පරිමිතිය ගන්න දෙන්නේ ඔකේ. හරි. ලියා ගන්නකො මේකේ අවශ්‍ය ටිකත් ඔක්කොම බලලා. ඊට පස්සේ තව එක ගානක් කියලා දෙන්න. ඊට පස්සේ ටියුට් එක ගන්න ටිකට යන්න. හරිද ළමයි? ආ. එහෙනම් අපි තව එක ගානක් බලමු. දැන් චාපතිය හොඳට හොයාගන්න පුළුවන් නම් මේව එච්චර ගේමක් නෑ. ලේසි. කේන්ද්‍ර කෝණය 60යි අරය 21යි ඈ. අරය සෙන්ටිමීටර් 21යි. බලන්න ඕක හදමු. කේන්ද්‍ර කෝණය 60යි අරය සෙන්ටිමීටර් 21යි. මේ විදිහටම ගමු. චාපතික වෙනම අරගෙන හරි ඒකත් කියලා දෙන්නම් බලන්න. 2යි 5 කියන්නේ කීයද? 5 කියන්නේ 7න් 22යි. මේක අරේ දීලා තියෙන්නේ සෙන්ටිමීටර් 21යි කියලා. අරේ 21යි. 360න් θ කියන්නේ කේන්ද්‍ර කෝණය කීයද ළමයි? කේන්ද්‍ර කෝණය 60යි නේ. 360න් 60යි. බලන්න ඔක සුළු කරලා ගමු උඩට කපලා දාලා. මාත් එක්ක ඉතින් ඔන්ලයින් එකතු වෙලා Zoom උත්සවයට වැඩේ කරලා යන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. මොකද තියෙන ප්‍රශ්න ඕනයක් අහන්න පුළුවන් නේ. හරිද ළමයි? මම දැන් ඉතින් කවුරුත් නැති ඉඳන් සාමාන්‍ය විදිහට දැන් ඔය කරා යනවා. හරි දැන් YouTube එකෙන් දැනට බලන්න පුළුවන් ඈ. හරි මේ කොහොමද ඉන්න උත්තරේ? 7යි 21 කපමු අපි. 7 වරක් එක 7යි 7 වරක් 3 26 කියලා 7 වරක් චක්‍රයෙන් කපන්නේ. 7 වරක් එක 7යි 7 වරක් 3 21යි. ඊට පස්සේ බිංදු බිංදු කැපෙනවා. ආයෙ කොහොමද කැපෙන්නේ? අපිට 6න් කැපිය හැකි නේ. 6 වරක් එක 6යි 6 වරක් 6 36යි. හරි ඔතෙන් එනකන් කපා ගන්නකො. බිංදු දෙක කැපුවා 6 වරක් එක 6යි 6 වරක් 6 36යි. ආයෙ 3යි 6යි පුළුවන් නේ. 3 වරක් එක 3යි 3 වරක් 2 6යි. ආයෙ මේ දෙකයි කපලා දාන්න. 2ට 1යි 2ට 1යි. ඒකෙත් අන්තිමට ඉතුරුනේ කීයද ළමයි? ඔක්කොම කපලා ගියානේ. 22 විතරයි. ඡාපදික කියනවා 22ක් කියලා. ඔන්න අපි ඡාපදික හොයාගත්තා. දැන් පරිමිතිය ගන්න මොකද කරන්න තියෙන්නේ? වටේ දිග ටික එකතු කරන්න. මෙතන 22යි මෙතන 21යි මෙතනත් කීයද? 21යි නේ.
22යි 22යි 21යි ගාවා දෙකකුයි. ඡාප දෙකයි අරයන් දෙක එකතු කරන්න. එතකොට හරි පරිමිතිය ගත්තා. ආන කීයක් එනවද කියලා? 20යි 40යි 60යි 62යි 63යි 64යි. ඉතින්නේ 64ක් වෙනවා. නැත්නම් මෙහෙමත් පුළුවන්. 2 1යි 3යි 3 1යි 4යි 2 2 4යි 4 2යි 6යි. සෙන්ටිමීටර් 64ක් එනවා. හරි. හා. අපි දැන් ටියුට් එක ගණන් ටික හදමු ඊට පස්සේ. හදලම ඔය ටික ලියා ගමු. හරි. හා. දැන් මොනවා ලියා ගන්න බැරිනොත් නැවත ඔයාලා ලියා ගන්න පුළුවන් YouTube එකේ වීඩියෝ එක තියෙන හින්දා මේ ලයිව් එකෙන් පස්සේ YouTube එක වීඩියෝ එකට පැටෙනවා. YouTube එකේ හිමම තියෙනවා ඈ. ඕන වෙලාවක බලන්න පුළුවන් ඔයාලට. හරිලම. දැන් අපි බලමු ටියුට් එකේ ගණන් ටික. මෙන්න මේක දෙකේ ගණන් සෙට් එක මේ තියෙන්නේ. ඒ ටික හදන්න ගමු. මේ දෙකේ ගණන් සෙට් එකේ බාණ්ඩ පළවෙනි එක හදන්න ගන්න. එතන ගණන් හතක් තියෙනවා මම හතම හදලා පෙන්නන්නම්. මුලින්ම චූටි කාලයක් දෙන්නම් ඔයාලට ගාන හදන්න උත්සාහ කරන්න. මේ ටියුට් එක ළඟ නැත්තම් මේ ගණන් ටික මුලින්ම ලියා ගන්න. ඇඳ ගන්නකො මේ ගණන් ටික. ටියුට් එක ළඟ නැති කෙනෙක් ඉන්නවනම් මෙතෙන් දෙන ගම්ම තියෙනවා. හරි WhatsApp group එකට join වුණා නම් ඔයාලට ඕන වෙලාවක බලන්න පුළුවන්. ටියුට් එක ගන්නත් පුළුවන් ඈ. හරි. අපි බලමු පළවෙනි ගාන. බලමු පළවෙනි ගාන හදලා. මම රූපෙත් ඇඳ ගන්නම්කෝ. මෙතන 7 සෙන්ටිමීටර් 45යි නේ. හරි. දැන් මේකෙත් අපි මුලින්ම ඡාපදිග හොයන්නේ. ඡාපදිග ගන්න සූත්‍රය මොකද්ද ළමයි? මොකද්ද ඡාපදිග ගන්න සූත්‍රය? 2πr 3 සැරෙන් θ. දෙකයි 5 කියන්නේ 7යි නිසි දෙකයි. අරේ කීයද ළමයි? අරේ 7යි නේ. 3 සැරෙන් θ කියද්දි කෝණය 45යි. බලන්න හදලා ගමු. සුළු කරලා ගමු උත්තරේ.
හරි. කීයක් එනවද? 4ක් එකයි 4ක් එකයි කියලා අපිට 7 දෙනෙක් හොලයින් කරන්න පුළුවන්. 360ට 45 කීයක් තියෙනවද? මම සාමාන්‍යයෙන් මතක තියාගන්න කිව්වා ඔක. 360ට 45 හෙව්වා 8ක් තියෙනවානේ. හරි. මතක තියාගන්න ඕනේ. 45ට 45 එකයි 360ට 45 හෙව්වා 8යි. හරි. තාම මොනවද කපන්න පුළුවන්? 2යි 8යි කපමුනේ. දෙවරක් 1 2යි, දෙවරක් 4 8යි. තව 22යි 4යි දෙවරක් චක්‍රයෙන් කපමු අපි. දෙවරක් 11 22යි, දෙවරක් 2 4යි. දැන් 11 බෙදන්න ඕනේ දෙකෙන් නේ. උඩ ඉතුරුයි 11 යට ඉතුරුයි 2. 11 දෙකෙන් බෙදන්න බලන්න කීයක් එනවද? මෙවන එකපාර මනෝමයෙන් උත්තර ගත්ත හැකි ඈ. එහෙම මනෝමයෙන් ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් මෙහෙම බෙදලා බලන්න. 11ට 2 5යි, දෙවරක් 5 10යි. 11න් 10ක් ගියම එකක් ඉතුරුයි. වෙන ගේන සංඛ්‍යා නැත්තම් මෙතෙන් දශම දෙක තිබ්බා මෙතෙන් බිංදුවක් ගෙනාවා. 10ට 2 5යි. 5.5යි. ඔන්න අපි ඡාප දිග හෙව්වා සෙන්ටිමීටර් 5.5ක් කියලා. අපි බලමු දැන් මේකේ පරිමිතිය ගන්න. පරිමිතිය ගද්දී මෙතන 7යි මෙතනත් 7යි නේ. 5.5යි 7 දෙකකුයි එකතු කරන්න. ලොකු ගේමක් නෑනේ මේක ලේසි. බලන්න ළම කීයක් වෙනවද කියලා උත්තරේ. 7යි 7යි 14යි 14යි මේ 5යි 19යි. එතකොට 19.5ක් වෙනවා සෙන්ටිමීටර. හදලම එහෙම හදන්න බැරි කෙනෙක් ඉන්නවා නම් මෙහෙම පල්ලෙහාට ගිහින් හදන්න. 5.5ට එකතු කරන්න ඕනේ 7 ව 2. මේ දශම කෙලින් එහෙම 7 දාන්න එපා ඈ. එහෙම දැම්මොත් වැරදි. ඔය තියෙන 7.0 මෙතෙන්ට 5යි මෙතන 7යි 14යි 5යි 19යි. 19.5යි. හරි. එතකොට ඒකේ පරිමිතිය ගත්ත හැකි අපිට 19.5ක් කියලා සෙන්ටිමීටර්. හරි. එතන අවශ්‍ය දේවල් තියෙනවා නම් බලලා ලියා ගන්නකො. ඊට දෙවෙනි ගානත් හදන්න ඈ. හරිද ළමයි? අපි බලමු ඊට පස්සේ දෙවෙනි ගාන. මෙතන අවශ්‍යව තියෙනවා නම් බලලා ලියා ගන්නකො. මම දෙවෙනි ගාන ඇඳ ගන්නකම්. 2 2. 14යි සෙන්ටිමීටර්. මෙතන කොටු වඳින්න කොනේ කීය කියලාද? 90ක් කියලා නේ. හරි. මේකෙත් පරිමිතිය හොයමු ඈ. හදලා ගන්නකො බලන්න ළමයි උත්තරේ. හරි අපි ළඟ ගානත් හදලා බලමු ඈ. දෙකයි මෙතන 5 කියන්නේ 7න් 22මයි එක කවදාවත් වෙනස් වෙන්නේ නෑනේ. අර කීයද දීලා තියෙන්නේ? අර 14යි. අර 14යි 360න්. θ කියන්නේ කීයද මෙතන?
කොටු අඳින්න අංශක 96 කියන්නේ. θ 90යි. බලමු මේක සුළු කරලා ගන්න. මොනවද කපන්න පුළුවන් අපිට? 7 14 කැපිය හැකි නේ. 7 වරක් 1 7යි 7 වරක් 2 14යි. ආයි 360ට 90 කීයක් තියෙනවද? නැත්නම් බිංදු කපලා දාලා 36ට 9 බලන්න. 9 රක් 36 යන්නේ. 9 රක් 4 36 නේ. 9 රක් 1 9යි 9 රක් 4 36යි. තව කොහොමද කැපෙන්නේ? මේ වටික කැපෙන්නේ දෙකේ වටික මේ. දෙවරක් 1 2යි දෙවරක් 2 4යි. දෙවරක් 1 2යි දෙවරක් 1 2යි කියලා හන්නව කපලා දැම්මේ. ඒ ගානේ ළම අන්තිම ඉතුරුනේ කීයද? මේ ඔක්කොම කපලා කියන්නේ ඒතකොට එකේව වැඩක් නැහැ අපිට. ඉතුරු වෙන්නේ කීයද? 22. ඡාපති කියනවා සෙන්ටිමීටර් 22ක් කියලා පරිමිතිය ගන්න වටේ දිග එකතු කරන්න. ඡාපතික 22යි 14 එව්වා 2යි. හරිද? ඡාපතික 22යි 14 එව්වා 2යි. මාන සුළු කරලා ගමු උත්තරේ. 4යි 4යි 8යි 8යි 2යි 10යි. 10න් බිඳුව දැම්මා එකක් ඉතුරුයි. 1යි 1යි 2යි 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 4යි 4යි 1යි 5යි. පරිමිතිය එනවා සෙන්ටිමීටර් 50ක් කියලා. හරි ළමයි ඈ. මේකේ තවශ්‍ය ටික ලියාගන්න ඊට පස්සේ තුන්වෙනි ගානක් බලමු. මම රූපෙ මකන්නම්. බලමු තුන්වෙනි එක. ඒකත් ඒ වගේම එකක් තියෙන්නේ නේ. අරේ දීලා තියෙන්නේ 10.5 සෙන්ටිමීටර කියලා. බලන්න හදලා ගමු. මේ ටික හරියටනේ මකනවා. දෙකයි 5 කියන්නේ 7න් 22යි. අරේ 10.5 දාගන්න එපා. මම 10.5ට දාගන්න වල කියලා දීලා තියෙනවා කීයද? 21 බෙදීම 2 කියලා දාගන්න. 3.5 තිබ්බොත් එහෙම 7 බෙදීම 2 කියලා දාගන්න. ඔය භාගය දාගන්න ගන්න හදද්දි ලේසියි දශම දාගත්තාම ටිකක් අමාරු වෙනවා. හරිද? දශම දාගන්න හදන්න බැරි කමක් නැහැ පුළුවන්. මෙතන 10.5 දැම්මහම 7යි 10.5යි 3.5න් කපලා එහෙම ගත්තා හැයි. අර සමහර ළමයට ඔය දශම තියදී පැටලෙනවනේ. එහෙනම් දාගන්න මොකද්ද? 10.5 වෙනකොට අර 21 බෙදීම 2යි. 360න් 90යි. 360න් 90 වෙනකොට 4 වෙනෙක් කියලා දාන්නත් පුළුවන් ඈ. ඒක ප්‍රශ්නයක් නෑ. මම දැන් මේක සුළු කරලා ගමු. කොහොමද කැපෙන්නේ? 4ක් 1 7යි 4ක් 3 21යි. දෙවරක් 1යි දෙවරක් 1යි. මෙතන 90 1යි 90 4ක් 360යි. අපි කලිනුත් කියපුවානේ ඒක. ආයේ දෙවරක් 11 22යි දෙවරක් 2 4යි. 11 වරක් 3 මේ දෙන්න ගුණ කරලා දෙකෙන් බෙදන්න. 11 වරක් 3 කීයද? 33යි 33 දෙකට බෙදන්න. බාන්න 33 දෙකෙන් බෙදලා කීයක් වෙනවද කියලා? 33 අපි බෙදනවා දෙකේ. 3ට දෙකේව 1යි දෙවරක් 1 2යි 3න් 2ක් ගියහම 1යි. මේ 3 ගත්තා මෙතෙන්ට. 13ට දෙකේව කීයක් තියෙනවද? 6 නේ. දෙවරක් 6 12යි 13න් 12ක් ගියහම එකක් ඉතුරුයි. ඊට පස්සේ
තව බෙදලා ඉවර නෑනේ. අපි එහෙනම් මෙතනින් දශම තෙතේ තියලා අලුතෙන් බිඳුවක් ගේන්න. 10ට දෙකේව කීයද 5යි තියෙන්නේ නේ. දෙවරක් පහ 10යිනේ. 10 10 ගියම බිඳුව. හරි. 16.5ක් එනවා ඡාප දිග සෙන්ටිමීටර වලින්. දැන් පරිමිතිය ගන්න ඡාප දිග 16.5යි අරේ 10.5 හෙව්වා දෙකකුයි එකතු කරන්න. බලලම සුළු කරලා ගන්න උත්තරයක් එතනට. අර ඔහම තියාගන්න බෑ නම් පල්ලෙහා ලියා ගන්න. මෙහෙම. පල්ලෙහා ලියාගෙන හදන්න පුළුවන් නේ ඔයාලට. 5 10 15 15න් 5 දැම්මා එකක් ඉතුරුයි. දශම දෙක කෙලීම ගේන්න. 6 1යි 7යි මෙතන 1යි 2යි 3යි 37.5යි. පරිමිතිය එනවා සෙන්ටිමීටර් 37.5ක් කියලා. හරි. උණ ගණන් තුනක් ඉවරයි. ඊළඟ හතරවෙනි එකත් බලන්න. ඔයාලා තනියම හදන්න ඕනේ. හරිද ළමයි? මෙතන ගානේ අවශ්‍ය දේවල් ටික ලියා ගන්නකො. මේකත් හදලා කමු. ඡාපති ගිහලා පරිමිතිය ගමු. මේ ගාන හරි ඇතිනේ. බලමු කියලා එක. දෙකයි. 5 කියන්නේ 7.22යි මේකේ අරේ දීලා තියෙන සෙන්ටිමීටර් 14යි කියලානේ. 360න් ටීටා කියන්නේ 120යි. හරි. දැන් උඩයට කපලා දාමු අපි මේකේ. කොහොමද බාන්න කැපෙන්නේ? 4ක් 1 7යි 4ක් 2 14යි. තව බිඳුවර බිඳුව කැපෙනවා. 38 12ව කීයක් තියනවද? 12ක් 1 12යි 12ක් 3 36යි. එච්චර කැපෙන්නේ නේ. ආ තුනත් එක්ක කපන්න එකක් නැහැ. 2යි 22යි 2යි ගුණ කරලා 3ෙන් බෙදලා ගන්න ඕනේ. දෙවරක් 22 44යි 44 2 88යි. 88 බෙදන්න බලන්න ළමයි 3. 88 3ෙන් බෙදලා ගමු උත්තරේ. අටට 3 ඒවා 2යි නේ. 3 අරක් 2 6යි. 8න් 6ක් ගියාම 2යි. 8 ගත්තා මෙතෙන්ට. දැන් 28ට
3 වරක් 9 27යි 27 27ක් ගියාම එකක් ඉතුරුයි. ඊට පස්සේ දශම තිත මෙතනින් තියලා බිඳුවක් ගේන්න අලුතෙන් වෙන ගේන්න සංඛ්‍යා නැහැනේ. 10ට කීයක් තියනවද? 3 වරක් 3 9ක් වැටෙන්නේ නේ. 10න් 9ක් ගියාම එකක් ඉතුරුයි. ආය බිඳුවක් ගෙනාවා. ආය 10ට 3ව 3යි. 3 වරක් 3 9යි. 10න් 9ක් එකක්. හරි. ඔක ඉවරයක් වෙන්නේ නැහැ. 29.333 කියලා ඔක දිගටම යනවා. හරි. අපි චාප දිග ගමු 29.33 සෙන්ටිමීටර කියලා ඈ. දැන් පරිමිතිය ගන්න චාප දිගයි 14 වදිකකුයි ගන්න. 14 වදයක් තියෙනවනේ දෙපැත්තේ. 29.33ට 14 වත් දෙකක් එකතු කරන්න. බාන්න කීයක් එනවද කියලා. කීයක් එනවද ළමයි? 29.33ට 14 වත් දෙකක්. බාන්න එකතු කරන්න. එතකොට 14.00 කියලා දාගන්න. මෙතන දශම ස්ථානයේ දෙකක් තියෙනවානේ. හරිද ළමයි? හරි. මෙතන 3යි, මෙතන 3යි, මෙතන 4යි 4යි 8යි 9යි 8යි 17යි. 17න් 7 දැම්ම එකක් ඉතුරුයි. 1යි 2යි 3යි 3යි 2යි 5යි. 57.33 සෙන්ටිමීටර කියලා එනවා පරිමිතිය. හරිද ළමයි? මොනවා වැරදුනොත් කියන්නලා. හරි. මෙතනත් අවශ්‍යව බලලා ලියා ගන්න මම පස්සේ ගානක් අඳින්නම්. හරි. බලමු මේකේ ඡාපතික හොයාගන්න. මල්ලම පරිමිතිය පාඩමේ ඔයාලගේ පොතේ තියෙන අභ්‍යාස වලට අදාළ වීඩියෝ ඔක්කොම දාලා තියෙනවා YouTube එකේ ඈ. ඒවත් ඔයාලට බලන්න පුළුවන්. පොතේ අභ්‍යාස වලට අදාළ වීඩියෝ ටික දාලා තියෙනවා. හරි. බලමු මෙතන 2යි 5 කියන්නේ 7න් 22යි අර මේකේ 21යි 360න් තීටා. තීටා කීයද මෙතන? ගොඩක් අය වරද්දගත්ත ගන්න තැන තමයි මේ જાති ගණන්. ඇයි ඒ? මෙතන කොටු වැදලා තියෙන 90ක් තියෙනවනේ. හා 90 මෙතන දැක්ක ගමන් 90 දාගන්නවා මෙතන කියලා 90. එතකොට හරියනවද? එහෙම හරියන්නේ නැහැ. 360 90 දැම්මම එතනින්ම ගන්න ඉවරයි. අපි මේ එළිය කෝණේ දාලා වැඩක් තියනවද? එළිය කෝණේ දාලා වැඩක් නැහැ. අපි දාන්න ඕන කොහේ කෝණේද? ඇතුළේ කෝණේ. ඇතුළේ කෝණේ කියන්නේ මෙතන අපි දන්නවනේ වටේම කෝණ එකතුව 360යි කියලා. 360 මේ 90 අඩු කරලා එන ගාන තමයි මෙතෙන්ට දාගන්න ඕනේ. තමයි 360න් 90ක් අඩු වෙද්දි කීයද? 360න් 90ක් අඩු වෙද්දි 0.0.0යි මෙහාට එකක් ගත්තාම 16යි 16න් 9ක් ගියාම 7යි. එතන ඉතුරු 2යි 270යි. හරි. එතන කෝණය 270ක් දාගෙන තමයි ඔයාලා ගාන හදන්න ඕනේ. නැත්තම් වරදී. හරි. බලන්න ඔක හදලා ගමු උත්තරේ. හරි. කපලා කොටලා ගමු බලන්න මේක.
4ක් 1 7යි 4ක් 3 21යි. ආයේ බිංදු බිංදු කැපෙනවා. දැන් 9න් කපමු. 9 3 27යි 9 4 36යි. තමනත් කැපෙන්නේ. 2 4යි පුළුවන් නේ. දෙවරක් 1 2යි දෙවරක් 2 4යි. බලන්න තව කැපෙනවා මොනවද තියෙන්නේ කියලා. දෙකෙන් කැපියගේ නේ. දෙවරක් 1 2යි දෙවරක් 11 22යි. හරි. ඔන්න කැපුණා ඔක්කොම ටික. දැන් පල්ලෙහා මොකුත් ඉතුරු නැහැ. ඒ කියන්නේ බෙදන්න දෙයක් නැහැ ළමයි ඔන්න. ගුණ කරන්න තියෙන්නේ. 11 3යි 33යි ගුණ කරන්න. 11 සර 3 33යි 33 3ක් 99යි. කීයක් එනවද? සෙන්ටිමීටර් 99ක් කියලා. ඔන්න චාප දිග 99යි මෙතන 21යි මෙතන 21යි ඔක්කොම එකතු කරන්න පරිමිතිය ගන්න. 99 21යි 21යි. බලන්න සුළු කළා කීයක් වෙනවද කියලා. 9 1යි 10යි 10 1යි 11යි. 11 1 දැම්ම එකක් ඉතුරුයි. 9 1යි 10යි 10 2යි 12යි 12 2යි 14යි. සෙන්ටිමීටර් 141ක් එනවා. ඒකට පරිමිතිය. හරිද? මම එච්චර අමාරු නෑ ලේසි ගණන් ඉතින්. හැබැයි විභාගයට ගොඩාක්ම වැදගත් පාඩමක් පරිමිතිය කියන්නේ. හරි 6 වෙනි ගණන් බලමු. මලම නොමිලේ කරනවා කියලා ආයේ වේගෙන් කරගෙන යන්නෙත් නෑ. සාමාන්‍ය වේගෙන් කරා යනවා ඕනම බැරි කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් ඇවිල්ලා. Zoom එකත් එක්ක සම්බන්ධ වුණොත් ඕන ප්‍රශ්නයක් අහලා ඉගෙන ගන්න පුළුවන් ඉතින්. හරි. බලමු ඊට පස්සේ. මේ ගන්න හදන්න බලමු. අරේ 3.5යි කෝණයේ තියෙන 30 තියෙන්නේ. මෙතන 30 තියෙන්නේ. තව දෙක හෙව්වා 3.5 වදයක් එකතු කරා පරිමිතිය ගත්තා. ලේසියිනේ. හරි. හදමු. මේ ටික මකනවා. දෙකයි 5 කියන්නේ 7.22යි. මේකේ අරේ 3.5 3.5 වෙනකොට දාගන්න ටික මොකද්ද? 7 බෙදීම 2. 360න් 30යි. θ කියන්නේ 30යි. සුල් කරන්නයි තියෙන්නේ දැන් ඉතින්. හරිද ළමයි? බලන්න කොහොමද කැපෙන්නේ කියලා. 4ක් 1 7යි 4ක් 1 7යි. දෙවරක් 1යි දෙවරක් 1යි. එරික් කැපවන්න. බිඳුවට බිඳුවයි ඊට පස්සේ 3.36යි කපන්න. 3 වරක් 1 3යි 3 වරක් 12 36යි. හරිද? තව කැපිය හැකි 22යි 12යි දෙවරක් චක්‍රේ. දෙවරක් 11 22යි දෙවරක් 6 12යි. හරි. අන්තිම ඉතුරු වෙනවා උඩින් 11යි යටින් 6යි. මේකේ වැඩක් නෑ. 11 බෙදීම 6යි. බලන්න බෙදලා උත්තරේ ගන්න. 11 බෙදන්න 6යි. හදලා ගමු. බෙදීම හැකියාවත් බලන්න එපා ඔයාලගේ. හරිද ළමයි? කීයක් දෙන්නේ?
11ට 6ව 1යි 6වරක් 1 6යි 11 6ක් ගියාම 5යි. ඊට පස්සේ වෙන ගේන සංඛ්‍යා නැති හින්දා මම මෙතනින් දශම තෙද තිබ්බා අලුතෙන් බිඳුවක් ගෙනාවා. 50ට 6 කීයක් තියෙනවද? 50ට 6 6වරක් 8 48යි නේ. 6වරක් 8 48යි 50 48ක් ගියාම දෙකක් ඉතිරි. අලුතෙන් ගෙනාවා බිඳුවක්. 20ට 3යි නේ. 6වරක් 3 18යි. හරි ඔය ඇති. 1.8 3යි කියලා ගමුකෝ. ඔය දශම ස්ථාන දෙකක් විතර ගත්තාම ඇති ළමයි ඈ. එතකොට පරිමිතිය ගන්න ඡාප දිග 1.8 3යි 3.5 දෙකකුයි එකතු කරන්න. හරි බලන්න සුළු කරලා ගමු උත්තරේ. 1.8 3යි 3.5 දෙකකුයි. ඕන්න මෙතන බිඳු දාගන්න. මේ ලියන විදිය දශම ලියන විදිහම ඔලුවට දාගන්න මම මේ හදන ගමන් ඈ. හරි. මෙතන 3යි මෙතන 5 5යි 10යි 10 8යි 18යි 18න් 8 දැම්ම එකක් ඉතුරුයි. 3යි 3යි 6යි මෙතන 2යි 8යි. හරිද? තේරෙනවනේ? 1 1 2 2 3යි 5යි 5 3යි 8යි. 8.8 3 සෙන්ටිමීටර කියලා එනවා ඡාප දිග. හරි. 6ක ගානක් තියෙන එකක් බලමු ඊට පස්සේ. මෙතනත් අවශ්‍ය වට කියලා ගන්නකො. හරි මේක බලමු දැන්. මෙතන 60යි කෝණේ දීලා තියෙන්නේ. පේන්නේ නැත්නම් දන්නේ පුඩියට ලිව්වොත් එහෙම මයිලි. මෙතන එළියෙන් දාන්නකො මෙතන කෝණේ 60යි මෙතන අරය 35යි. හරි. හදලා ගමු. ඔන්න ඔතනත් වරද්ද ගන්න. මොකද්ද? කේන්ද්‍ර කෝණේ දාන්න ගියාම. කේන්ද්‍ර කෝණේ එළිය කෝණේ 60යිනේ තියෙන්නේ. හැබැයි අපි ගන්න ඕනේ ඇතුළේ කෝණේනේ. ඇතුළේ කෝණේ කියලා තමයි වෙන්න ඕනේ. මෙන්න මේ ඇතුළේ කෝණේ අපිට ඕනේ. 360ට 60ක් ගියාම 300යි නේ. කේන්ද්‍ර කෝණේ 300ක් දාගන්න ඕනේ. වරදී බලාගෙන. දෙකයි ෆයි කියන්නේ 7.22යි අර එකේ ළමයි 35 නේ 360න් වැරදිලාක්වත් 60 නම් දාන්න එපා කීයක් දාන්න ඕනේ 300 එතල කෝණේ අපිට ඕනේ මේ පිට කෝණේ දාලා හරියන්නේ නැහැ මම සුළු කරලා ගමු ඒ ගාන හදලා අපි ටියුට් එකේ තුන්වෙනි ගණන් සෙට් එකට යන්න එතන ඔය අරේ කේන්ද්‍ර කෝණ හැම හොඳ ගණන් ටිකක් තියෙන්නේ බලමුකෝ අපි ඊළඟට ඒ ටික හරිද උත්තරයක් ආවද බලමු 7.35 කැපි හයිය 7 වරක් චක් කරේ 7 වරක් එක 7යි 7 වරක් 5 35යි සමනල් කපන්න පුළුවන් බින්දු බින්දු කපමු ඊට පස්සේ 6 වරක් 5 30යි 6 වරක් 6 36යි තමනම් කැපෙන්නේ 2යි 6 පුළුවන් නේ දෙවරක් 1 2යි දෙවරක් 3 6යි හරි වෙන කැපෙන්නේ වුණ නැහැ තුنين කපන්න ගන්න නෑනේ 22යි 5යි 5යි ගුණ කරලා 3න් බෙදන්න 5 වරක් 5 25යි නේ 5 වරක් 5 25යි 25 ගුණ කරන්න 22යි
දෙවරක් පහ 10න් බෙදුවම එකක් ඉතුරු වෙයි. දෙවරක් දෙක 4 1යි 5යි. දෙවරක් පහ 10න් බෙදුවම එකක් ඉතුරු වෙයි. දෙවරක් දෙක 4 1යි 5යි. 0යි 5යි 5යි. 550ක් එනවා. 550 බෙදන්න ළමයි 3. බලන්න 550 3ෙන් බෙදුම්. පහට 3 ඒවා කීයක් තියෙනවද? පහට 3 ඒවා 1යි. 3 වරක් 1 3යි. පහෙන් 3ක් ගියම 2ක් ඉතිරි. මේ පහ ගේනවා මෙතෙන්ට. 25ට 3 ඒවා 8යිනේ. 3 වරක් 8 24යි. 25න් 24ක් ගියම එකක් ඉතුරුයි. මේ බිඳුව ගේනවා මෙතෙන්ට. 10ට 3 ඒවා 3යි. 3 වරක් 3 9යි 10න් 9ක් ගියම එකක් ඉතුරුයි. වෙන ගේන සංඛ්‍යා නැති හින්දා මෙතනින් තිත තියලා දශම තිත තියලා බිඳුවක් ගේන්න. 10ට 3 ඒවා ආය 3යි. 3 වරක් 3 9යි. 10න් 9ක් ගියම 1යි. ආය බිඳුවක් ගේනවා ආය 10ට 3 ඒවා 3යි. 3 වරක් 3 9යි. 10න් 9ක් ගියම 1යි. ආවක දිගටම යනවා නේද? එතකොට 183.3 කියලා ගන්න පුළුවන්. හරිද ළමයි? හරි. දැන් පරිමිතිය ගන්න. 183.3ට 35ව දෙකක් එකතු කරන්න. 35 35 70යිනේ. 183 70 එකතු කරගන්න තියෙනවා. මහ ලොකු දෙයක් නැහැ. මේකට 70ක් එකතු කරගන්න. 3.3යි 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 7ටයි කීයද? 7ටයි 15යිනේ. 15න් පදයම එකක් ඉතුරුයි. 1යි 2යි. 253.3 සෙන්ටිමීටර කියලා යනවා. ඡාප ටික. හරි. ඡාප දෙක නෙමෙයි සෝරි. පරිමිතිය. පරිමිතිය 253.3 කියලා එනවා. හරි. ඔතන අවශ්‍ය ටිකත් ඔක්කොම ලියා ගන්න. ඊට පස්සේ අපි තුනේ ගණන් සෙට් එකට යන්න. හරිද ළමයි? හරි. එහෙනම් අපි හතර ගණන් ටිකට යන් බලන්න මොනවද තියෙන ගණන් ටික කියලා. තුනේ ගණන් ටිකනේ. තුනේ ගණන් ටික බලන්න මොනවද තියෙන කියලා මේ තියෙන්නේ. පහක් දක්වා ඇති එක් එක් රූපයේ දී ඇති තොරතුරු අනුව ඉංග්‍රීසි අක්ෂර මගින් දක්වා ඇති රාශියේ අගය සොයන්න. හරි. ඒ කියන්නේ මේකේ අරය හොයන්න තියෙනවා. මේක C කියන්නේ ඡාප දිග හොයන්න තියෙනවා. මේක θ ඒ කියන්නේ කේන්ද්‍ර කෝණය හොයන්න තියෙනවා. මේකෙත් අරය හොයන්න තියෙනවා. හරි. මම මුලින් චූටි වෙලාවක් දෙන්නම් මේ ටියුට් එක ළඟ නැති කෙනෙක් ඉන්නවා නම් මේ රූප ටික ඇඳ ගන්නකො. ඊට පස්සේ මම ගාන ටික හදාගන්න යනවා ඈ. රූප ටික ඇඳගෙන මුලින්ම චුට්ටක් උත්සාහ කරමු ගාන හදාගන්න.
මේ ටික ලියා ගන්න. ගණන් ටික පේනව නේද? තමයි තුන්වෙනි එකේ තියෙන ගණන් ටික. මම මේ ගණන් ටිකත් හදන විදිහ කියලා දෙන්නම්. ඔයාලට හදා ගන්න බැරිනොත් එහෙම කියලා දුන්නාට පස්සේ ඊට ඒක බලලා ආයෙ තනියම කරන්න උත්සාහ කරන්න ඈ. හරිද තමයි? මොකද තනියම කොහොම හරි කරගන්න පුළුවන් වුණොත් තමයි ඔයාලට ගණන් පුළුවන් වෙන්නේ. වැඩ නොකර ඔහේ හිටියොත් නම් ගණන් ඉතින් අමාරු විෂයක් වෙයි ඔයාලට. වැඩ කරන ළමයිට තමයි ගණන් වලින් ඉස්සරහට යන්න පුළුවන්. ගණන් වලින් නෙමෙයි. හැම දෙයකින් ඉස්සරහට යන්න පුළුවන්. වැඩක් කරන කෙනෙක්ට නේ ළමයි. හරි. අපි බලමු දැන් ඈ. තුනේ පළවෙනි එක බලමු. මං චූටියට දැනගන්නම්කො මේක. අරය තමයි හොයන්න තියෙන්නේ. ඡාපතික දීලා තියෙනවා 5යි 2 සෙන්ටිමීටර කියලා නේ. හරි. මේ જાති ගණන් ක්‍රමයේ හදද්දී අපි කරන්නේ මෙහෙම. ඡාපතික දීලා තියෙන හින්දා ඡාපතිකට සූත්‍රය ලියා ගන්නවා. මොකක්ද සූත්‍රය? 2πr 360 θ. ඡාපතිකට සූත්‍රය ලිව්වා. ඊට දීලා තියෙන ඡාපතිකට සමාන කරන්න. දීලා තියෙන කීයද? 5යි 2 1යි. 5යි 2 1ට ඊට පස්සේ සමාන කරගන්න. හරි. දැන් මේ පැත්තට දන්නව ටික ආදේශ කරගන්නවා. මොනවද අපි දන්නේ? දෙක දන්නවා. 5 කියන්නේ 7/22යි කියලා දන්නවා. අරේ දන්නේ නැහැ. අරේ හොයන්න එපා. එන එක හිමම තියන්න. 360න් θ කියන්නේ කීයද? θ කියන්නේ 45යි. මේක මිශ්‍රංකයවන්න තියෙන්නේ. විෂම භාගයක් කරගන්න. කොහොමද විෂම භාගයක් වෙන්නේ? හරය දෙක මෙහෙමම තිබ්බා. දෙවරප්පා 10යි 10 එකතු වෙද්දී 11යි. 11 බෙදීම 2යි. හරි. කොහොම ලියා ගන්න තියෙන්නේ? ඊට පස්සේ එහෙම ලියාගෙන සමාන කිරීම මේ පැත්තේ තියෙන සෙට් එකේ කැපෙන වටින් කපලා දාන්න. හරි. මොනවද කැපෙනවා තියෙන්නේ? 360ට 45ව මම 45ව කීයක් තියෙනවද කියලා මතක තියාගන්න කිව්වා. කීයක් තියෙනවද? 45ට 45ව 1යි 360ට 45ව 8යි. 8ක් තියෙනවා ළමයි ඈ මතක තියාගන්න. හරි. තමනත් කැපෙනවා තියෙන්නේ. 2යි 8යි. දෙවරක් 1 2යි දෙවරක් 4 8යි කියලා කැපෙ හැකිනේ. තමනත් තියෙන්නේ. 4යි 22යි දෙවරක් චක්කරෙන් පුළුවන් නේ. දෙවරක් 11 22යි දෙවරක් 2 4යි. හා. වෙන කැපෙනවා නැහැ. දැන් ඊටු ටික ලියා ගන්න. මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? උඩ තියෙනවා 11 ආය r තියෙනවා. 11 ගුණ කිරීම r යට 7 තියෙනවා 2 තියෙනවා. 7 ගුණ කිරීම 2. මේ පැත්තේ 11 බෙදීම 2 තියෙනවා ඈ. හරිද? දැන් මේක දිහා බලපු ගමන් හොඳ වැඩක් ඉන්නවනම් උත්තරේ කියන්න පුළුවන් කීය දෙන්නේ කියලා. මේක දිහා බලපු ගමන් කියන්න පුළුවන් දැන්. නැත්නම් එයාට හදන්න ඕනෙත් නැහැ උත්තරේ කිව්වේ නැහැ. කීයද ළමයි එන්න ඕනේ? මේකට අරයට 7ක් එන්න ඕනේ. ඔන්න බලන්න 7 එන විදිහ ඈ. මම ඔයාලට පහසු වෙන්න මෙහෙම දාගන්නම්කෝ. මෙතන 11යි r 4 2 14යි නේ. සමානයි 11 බෙදීම 2. බෙදීමක් විදිහට ඉන්න 14 අයින් කරගන්න අපි මොකද කරන්නේ? ක්‍රම දෙකක් තියෙනවා. මොකද්ද? බෙදීමක් විදිහට ඉන්න 14 එහා පැත්තට යන ගුණිතයක් වෙලා නැත්තම් දෙපැත්තම 14න් ගුණ කරනවා. කොහොම හරි කමන්නේ. 11යි r 11 බෙදීම 2 බෙදීමක් විදිහට ඉන්න 14 මම මෙහාට ගෙනියනවා ගුණිතයක් කරලා. හරිද? 11යි r මෙතන කපන්න. දෙවරක් 1යි දෙවරක් 7යි.
එතකොට එනවා 11 ගුණ කිරීම 7ක් කිය. හරි. මොකද්ද මං කරේ බෙදීමක් විදිහට 14 ගෙන්ච හැපැත්තට ගුණිතයක් කරලා ඊට පස්සේ 14 උඩ තියෙන්නේ දෙක යටනේ තියෙන්නේ. ඒතකොට 2යි 14යි කපලා දැම්මා. හරි. ආ. දැන් ඊට පස්සේ R ගාව තියෙන 11 අයින් කරන්න මොකද කරන්නේ? R ගාව 11 ඉන්නේ ගුණිතයක් විදිහට. ගුණිතය අනිත් පැත්ත බෙදීමනේ. එහෙනම් දෙපැත්තම 11න් බෙදලා දාන්න. ඒතකොට හරි. 11 11 කැපෙනවා 11 11 කැපෙනවා 8 එනවා කීයද? සෙන්ටිමීටර් 7යි කියලා. හරිද? 8 එනවා කීය සෙන්ටිමීටර් 7ක් කියලා. ඔන්නෝමයි ඒ ගාන හදාගන්නේ. හරි. ඊට දෙවෙනි ගානක් බලන්නලකෝ. ඒක නම් ජාප ටිකක් හොයන්න තියෙන්නේ නේ. ඒක එච්චර දෙයක් නෑ. කවන්නේ මම ඔක්කොම හදලා පෙන්නනවා ඈ. ඊට පස්සේ ඔයාලත් එක්ක තමයි ළමයි වැඩේ තියෙන්නේ. අපිට මගප පෙන්වන්න විතරයි පුළුවන්. එතනින් එහාට වැඩ කරලා මේ ඔලුවට දාගන්න එක ඔයාලත් ඒ වැඩක් තියෙන්නේ. මම දෙවෙනි ගාන එකකන් ඇඳ ගන්නකම් ඔයාලා මේකේ තියෙන අඩුපාඩු ඔක්කොම හදා ගන්න ඔයාලා ගණන් වල. අවශ්‍ය කට්ටිය ඔක්කොම ලියා ගන්න. මේකේ C කියලා දාලා ඔය ඡාප දෙක හොයන්න තියෙන්නේ. ඡාප දෙක හොයන්න දැන් දන්නවනේ ඔයාලා. අරය 7යි. හලා මේ ටික මකනවා. මේකේ ඡාප දෙක කෙලින්ම හොයන්න සූත්‍රය දාලා ලියලා ආදේශ කරලා. කොහොමද එන්නේ? 2යි 5 කියන්නේ 7න් 22යි අර මේකේ 7යි. 360න් කීයට කියන්නේ 60යි නේ. 360න් 60. සුළු කරන්න බණ්ඩෝක. හදලා ගමු උත්තරේ. කොහොමද කැපෙන්නේ?
4ක් එක 7යි 4ක් එක 7යි. ආයේ බිඳුර බිඳුව කැපෙනවා. 4ක් එක 6යි 6වරක් 6 36යි. තව කැපිය හැකි දෙවරක් 1යි දෙවරක් 3යි. උඩින් 22 ඉතුරු වෙනවා යටින් 3 ඉතුරු වෙනවා. 22 3න් බෙදලා ගන්න උත්තරේ. හරි. බෙදමුද බලන්න මේක. ළමයි මේ ගණන් අනිවාර්යයෙන්ම තනියම හදන්න ඕනේ. මම දැන් මේ හදලා පෙන්නන එක දිහා බලන් හිටියට වැඩක් වෙන්නේ නැහැ. මොකද ගණන් කියන්නේ බලාගෙන ඉන්න ඕන විෂයක් නෙවෙයි. හරිද පුතේ? මේක ඔයාලම කරලා බලන්න ඕන විෂයක් තමයි ගණන් කියන්නේ. අන්න එදාට ඔයාලට හරියටම හරියයි තමයි ඈ. මොකද ගණන් කියන්නේ වැරදි වැරදි හරියන්න පුළුවන් දෙයක්. මොකද සමහර ළමයිට ඔය ගණන් හදන්න ගත්තාම වරදින්න ගත්තාම චුට්ටක් එපා වෙනවා. ඊට පස්සේ අත්හැරලාම දානවා. නේද ළමයි? ගණන් කියන්නේ වැරදි වැරදි හරියන විෂයක්. ඒක ඔයාලගේ ජීවිතේටත් වැදගත් වෙයි ළමයි ඈ. බලමු. 3 හරක් 7 21යි. 22කින් 21ක් ගියාම එකක් ඉතුරුයි නේ. එකක් ඉතුරුයි. ඊට පස්සේ වෙන ගේන සංඛ්‍යා නැති හින්දා අලුතෙන් බිඳුවක් ගේනවා. ඒතරම තිබ්බත් හිත. 18 3 3යිනේ. 3 වරක් 3 9 10 9ක් එකයි ආයි බිඳුවක් ගෙනාවා. ආයේ 3 වරක් 3 9යි 10 9ක් ගියහම එකයි. ඔහොම යනවා දිගටම 7.3 කියලා ගන්න. සෙන්ටිමීටර් 7.3. හරි. මේකත් හදාගෙන තුන්වෙනි ගාන බලමු. මේ ටික මකනවා දැන් ඈ. බලමු තුන්වෙනි ගාන. හරි. මෙතන හොයන්න තියෙන්නේ කේන්ද්‍ර කෝණය. මෙතන දීලා තියෙන අරේ 21යි චාප දිග 49යි දෙකෙන් 1 සෙන්ටිමීටර කියලා දීලා තින්නේ. බලමු දෙකත්.